මේ තමයි සර්බියාවේ මිලේනියම් ටවර් එක. එහෙනම් අද වීඩියෝ එක මිලේනියම් ටවර් එක. ආයිබෝවන් ගයිස්, මම අමිල මදුශංක සර්බියාවේ ඉඳන්. ඉතින් අද මගේ වීඩියෝ එකේ අපි විසිට් කරන්න යනවා හංගේරියානු ගේට් අයත් සර්බියාවේ දැන්ට තියෙන මිලේනියම් ටවර් එක නැත්නම් ගාඩොස් ටවර් එක. ඉතින් ඔයාලට වීඩියෝ එකත් එක්ක ඇඳලා ඉන්න සම්පූර්ණ යන හැටි බලන්න පුළුවන්. අපි කොහොමද යන්නේ, කොහොමද වටපිටාව. ඉතින් අද මගෙත් එක්ක ටවර් එක විසිට් කරන්න යන්නේ මගේ යාළුවා සුගත්. මම කලින් කිව්වා වගේ සෙමුන් පාක් එක කරා තමයි අපි දෙන්න යන්නේ. සෙමුන් පාක් එක කරා ගිහලා මේන් රෝඩ් එක ගිහිල්ලා එන්ට්‍රන්ස් එකට යන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. චාෝ. සෙමුන් වලට ඉතින් ඔයාලා ආවොත් ඔයාලට පාක් එක මැද්දෙන් යද්දි මෙන්න මේ වටපිටාව බලා ගන්න පුළුවන්. අපි බස් එකෙන් ඇවිල්ලා බැස්සේ සෙමුන් පාක් එක ගාවින්. සෙමුන් පාක් එක ගාගෙන තමයි අපි පාක් එක හරහා ඇවිල්ලා ඊට පස්සේ මෙන්න බිල්ඩින් ටික මැද්දෙන් කෙලින්ම ටවර් එකට යන්නේ. මාර පරණ බිල්ඩින් ටිකක් තියෙන්නේ, අතලවත් නෑ. හැමදාම වගේ සුගා ඉන්නවා මාත් එක්ක. සුගාගෙන් ගැලවිලා ට්‍රැවල් කරන්න වෙන්නේ තියෙන්නේ මට දැන් තියෙන්නේ. මෙන්න මේක තමයි මේන් රෝඩ් එකෙන් එනකොට ඔයාලට හම්බෙන එන්ට්‍රන්ස් එක. ඉතින් ඔයාලට බෙල්ග්‍රේඩ් ඉඳන් එනවා නම් 413 කියන බස් ස්ටොප් ID එක තියෙන ස්ටේෂන් එකේ TRG බ්‍රාන්කා ස්ටේෂන් එකේ ඇහැලා පයින් ඉස්සරහට තුම්මහන්දි පොකරන් එනකොට පාරෙන් දකුණු අත පැත්තේ තමයි මේ එන්ට්‍රන්ස් එක තියෙන්නේ. ඔයාලා ඒ එන්ට්‍රන්ස් එක ඇතුල් වෙලා මෙන්න මේ වගේ පඩි පෙරක් නැගලා තමයි උඩට යන්න ඕන. ඉතින් කොච්චර මහන්සි තිබ්බත් අපිට මේ පඩි පෙළේ නැගිටි තියෙන නිස්කලංක බවයි වටපිටාවයි එක්ක ඇත්තම මහන්සි ටිකක් හරි අඩු වුණා. ඔයාලත් ඒක ඇවිල්ලම තමයි අත්විඳින්න ඉන්න ඕන. ඉතින් මගෙත් එක වීඩියෝ එක දිගටම රැඳලා ඉන්න. අපි මෙහි මුඩට ගිහිල්ලා බලමු කොහොමද යන්නේ කියලා ටවර් එකට. පොඩ්ඩක් ගහලා තියෙනවා ගාඩොස් ටවර් කියලා. අපේ කට්ටිය ස්ටිකර් එක වහලා. ඉතින් ඔයාලා පඩි පෙළ නැගලා උඩට ආවහම මෙන්න මේ වගේ පාරකට ඔයගොල්ලන් වැටෙන. ඒ පාරේ කෙලින්ම යන්න තමයි තියෙන්නේ. පාර දිගේ මේ කෙලින්ම ආවහම මෙන්න මේ වගේ චර්ච් එකක් ගාවට වැටෙන ඔයගොල්ලන් චර්ච් එක ඉස්සරහම තමයි ටවර් එක තියෙන්නේ. උදරන් ෆන්ක්ෂන් එකක් යන ගමන් තියෙන්නේ එතන වෙඩින් එක. වීඩියෝ කරන්න කොහමද try එකක් දෙන උඩට ගිහිල්ලා බලමු උඩට ගිහින්. ඉතින් යාළුවනි මෙන්න මේක තමයි අපි බලන්න අපු ටවර් එක. මේක ගාඩොස් ටවර් එහෙම නැත්නම් මිලේනියම් ටවර් කියලා කියනවා. ඉතින් 7 වර්ෂ ගානක් තිස්සේ මේ ටවර් එක මෙතන මේ විදිහට ලස්සනට තියෙනවා. හංගේරියානු පාලන සමය තමයි මේක ඉදි කරලා තියෙන්නේ. මම විස්තර කියන්නම් වීඩියෝ එක ඉස්සරහට. දිගටම නැඳලා ඉන්න. අපි ගිහින් බලමු. පාර දිගේ ඇවිල්ලා වල උඩට එන්න ඕනේ. උඩට ආවන් පස්සේ මෙන්න මේ ඩෝ එකෙන් තමයි යන්නේ. මිනි ටිකට් ප්‍රයිස්. වැඩි හිටියෙක් කෙනෙක්ට RSD සර්බියන් ඩිනාර් 200ක් තමයි ටිකට් එක වෙන්නේ. වැඩි ගාණක් නේ. සර්බියන් ඩිනාර් 200යි. අපි යන්න ඇතුළට. Добрый день. Треба 2 ticket. О, добре.
Can you speak English? Malo. මේක තමයි ටිකට් එක. ගිහින් බලමු. වාලා ඇතුළට යන්නේ ගිහින් බලමු. ගාව ලුවත් ගන්න එපා පුතේ. පොඩ්ඩක් කරකිල්ල වගේ. Wow. ටාවේක උඩට දැක්කම නම් මාරම පැනොරමික් view එකක් තමයි තියෙන්නේ. ඔයාලට වටේම ගිහින් බලන්න පුළුවන්. ඉතින් මං ගිය වෙලාවෙ නම් ටිකක් බිසි. මොකද ගෙස්ලා ගොඩක් ඇවිල්ලා ඉඳියා. ෆන්ක්ෂන් එකකුත් තිබුණ හින්දා ඔයාලට උඩ වටේම ගිහින් බලද්දි පෙනෙයි දැනිව් රිවර් එක, ඒ වගේම සාවා චර්ච් එක, බෙල්ග්‍රේඩ් සිටි එකේ තියෙන බිල්ඩින් ගොඩක් පේනවා. නොයි බෙල්ග්‍රේඩ් මාරම view එකක් තියෙන්නේ. මෙතන තියෙන view point එකක් ඒගොල්ලෝ හදලා තියෙන්නේ. මේ වගේ ටවර් 7ක් හදලා තියෙනවා හංගේරියන් පාලන සමයේ. මම විස්තර කියන්නම්. බලන්න ඉති view එක. ඔයාලට පුළුවන් මේ අත්දැකීම ගන්න ටවර් එකට ගිහිල්ලා. මෙතන ගොඩක් වෙලා ඉස්සලා ඔළුව ඉතින් ටවර් එක උඩ ඉඳලා බහින ගමන් ඉන්නේ. මගේලාට මෙන්න මේ ගැඩට් එක දාගෙන ඒකේ නම මිලේනියම් ටවර්. එහෙම නැත්නම් සර්බියාවේ ගාඩෝස් ටවර් කියලා කියනවා. මේක ඉදි වෙන්නේ 1896. ඒ කියන්නේ දැන් අවුරුදු 130කට විතර කලින් හංගේරියන් පාලන සමය තමයි ඉදි වෙන්නේ. උලන්ගේ අවුරුදු 1000ක ඉතිහාසය සමරන්න ඒගොල්ලෝ එයාලගේ අධිරාජ්‍ය පුරා මේ වගේ ටවර් 7ක් ඉදි කරා. ඉතින් ඒ ටවර් 7න් දැනට ඉතුරු වෙලා තියෙන එකම ටවර් එක තමයි මේ මිලේනියම් ටවර් එක. දේශ සංචාරකයන්ගෙන් පිරිහිතිල්ලෙන් තත්ත්වපත්ලා තියෙන දැන්ටත් ඕගලන්ට තේනවා මගේ පිටිපස්සේ බොහෝ විදේශිකයන් ගමන් කරන ඇත්තටම සර්බියන් ජාතිකයන් නෙවෙයි ඒගොල්ලෝ. ඉතින් ඔයාලා ඉන්නේ බෙල්ග්‍රේඩ් අවට නම් ඔයාලා දැනට මසෙමෝ සිටි එක ඇවිල්ලා තියෙනවා නම් ඔයාලට මේක තව එක මග ඇරලා ඇත්තිනම් ඔයාලට පුළුවන් මේ තව එකට එන්න මේ වීඩියෝ එක බලලා. ඉතින් අපි සෙමු සිටි එකෙත් ඇවිල්ලා මේකෙම වීඩියෝ ටිකක් තියෙනවා. ඉතින් ඒ ටිකත් බලන්න. එන යමු ඉස්සරහට. ඉතින් අපි දෙන කොපි එකක් බොන්නාව මේ දෙන්නේ නෙමෙයිද? ලොකු ගාණක් වෙන්නේ නැහැ. ඔයාලා තව එකට ආවොත් කොපි එකක් ඔයාලා මෙතන
cafe එකෙන් දීලා යන්න පුළුවන්. cappuccino හැපුවා. cappuccino දෙන්න. Thank you so much, brother. Okay, thank you. Gardosh Park. ඔයාලට පුළුවන් ඔයාලා තව එක බලන්න සික් කරන්න එනවා නම් කැෆේ එකට එන්න ගාඩෝස් පබ් එකට එන්න කැපචිනෝ එකක් බොන්න නැත්නම් කොෆි එකක් බොන්න රටක රස්සාවට ආවම අපිට ගොඩක් ඉතුරු වෙන්නේ ස්ට්‍රෙස් එක විතරයි මේ වගේ තැනකට එන්න ඕනේ ඒක නිදහස් කරගන්න ඉතින් මම සාමාන්‍යයෙන් සුගර් දාන්නේ නැහැ මේ ටිකේ ඩයට් ඉතින් අපි කොෆි එකකුත් දිව්වා යන්නේ අපි ආව පැත්තේ නෙවෙයි තව එකට පිටිපස්සෙන් පාරක් තියෙන පල්ලෙහාට එනේ පාර තමයි යන්නේ දැන් ගිහලා බලමු sorry තව එක පිටිපස්සෙන් ඕගොල්ලෝ පල්ලෙහාට බැස්සම මෙන්න මේ වගේ view point එකට ඉතින් තව එකේ මෙන්න මේ පාරෙන් අපි ආවේ මේ පාරේ මෙහෙම පල්ලෙහාට බැස්සන් පස්සේ පාර දෙකට බෙදෙන තැන තියෙනවා කෙලින්ම ගියොත් මේන් රෝඩ් එකට මේ පාරේ ගියොත් මේන් රෝඩ් එකට ඒ වගේම මේ පාරේ පල්ලෙහාට බැස්සම ඔයාලට යන්න පුළුවන් සෙමුන් සිටි එකට ඉතින් අපි දැන් ආයි සෙමුන් සිටි එකට තමයි යන්නේ ගිහලා බලමු එතනින් පල්ලෙහාට පාර දෙකට බෙදුනා අපි යනවා මේ පැත්තට ඉතින් මේ පාරවල් දෙකේම පල්ලෙහාට බැස්සාම මෙන්න මේ වගේ තුම්මන් හන්දියකට ටී හන්දියකට වැටෙනවා අපිව යන්නේ කෙලින්ම ගිහිල්ලා තමයි සෙමෝන් සෙන්ටර් එකට යන්නේ අපි. ඉතින් බලමු. ඉතින් තව එකකින් පල්ලෙහාට ඒ පාර දිගේ ආවම මෙන්න මේ වගේ වටපිටාවක් එක තමයි ඔයගලන්ට දැනියුම් ගඟ ගාවට යන්න තියෙන්නේ. දැනියුම් රිවර් එක ගාවට යන්න තියෙන්නේ. ඉතින් දැනියුම් රිවර් එක දිගේ අපි කෙලින්ම සෙන්ටර් එක පැත්තට ඇවිදගෙන යනවා. මොකද මේ ටයිම් එකට රිවර් එක ගාව මාරු view එකක් තියෙන්නේ. දැන් වෙලාව 5:20යි. ඉතින් මේ රට සෙමෝන් රිවර් සයිඩ් එකෙන් මාර එකක් තියෙන්නේ. view එකත් බලාගෙන අපි මෙහෙම ගෙදර යන්න පිටත් වෙනවා. වීඩියෝ එක රැඳිලා ඉන්නවට බොහොම ස්තුතියි. ඉතින් guys මේ තමයි සෙමෝන් වල රිවර් සයිඩ් එක. ඔයාලා අනිවාර්යෙන් සෙමෝන් එනවා නම් රිවර් සයිඩ් එන්නම ඕන. ඔයාලට තේරෙයි එතන තියෙන විශේෂත්වය මොකද්ද කියලා. ඔයාලට මම කිව්වත් වගේ සෙමෝන් රිවර් සයිඩ් එක කියන්නේ ඊවිනිං එකට මාරම පාරාදීසයක්. ඉතින් ඇත්තටම මම සිටි එකේ වීඩියෝ එක කරන්න කියලා හිතාගෙන ආවට මට මෙතන යන්න හිතුනේම නෑ. ඔයාලට පේන්නේ නැති ඇයි කියලා මම ගොඩක් අවශ්‍ය වෙනකම් මම මෙතන ඉඳියා. මෙතනින් මේ වීඩියෝ එක අවසන් කරන්න යන්නේ. තවත් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. එහෙනම් channel එක subscribe කරන්න දැන්ටමත් ඔයගොල්ලෝ subscribe කරලා නැත්නම්
මේ විඩිය ලයික් කරන්න ෂයා කරන්න කමෙන්ට් කරන්න එන සුගයිමයි යනවා චාව චව්